good morning. අද මම ඔයාලට අරන් ආවේ මගේ මැහුම් කාමරේ වීඩියෝ එකක්. ඔය මුලින්ම සුදු පාට කබඩ් එකේ තියෙන රෙඩ්ස් ටික පාට ගවුම් වලට ගැලපෙන විදිහට ගන්න පුළුවන් ඇඳුම් වලට. ඊට පස්සේ ඔය මගේ පෝටබල් මැෂින් එක. ඔය පුංචි රැක් එකේ තියෙන්නේ පෑන් පැන්සල්, මකන, ටෙලරින් චෝක් වගේ. මේ සුදු පාට පේන බ්ලොක් ටික තියෙන මේ බ්ලොක් ටික මම සයිස් වලට හදාගෙන තියෙන්නේ. මම මේකේ වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මේ ෂෝකේස් එකේ තියෙන්නේ නූල්, රිබන්, බොත්තම් ඒ වගේ දේවල්, ෂිපර් වගේ. මේ මගේ අලුත් මැෂින් එක. මේක සිංගල් නීඩල් මැෂින් එකක්. ඔය බෝබින්, ෂටල් ඒ වගේ දේවල් වෙනම තියාගෙන තියෙනවා. ඊට පස්සේ ආයේ මම එක මැෂින් එකට වෙනම ඩස්බින් එක ගන්න තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මගේ ඕවර්ලොක් මැෂින් එක. ඒකේ අර කොළ පාට මැට් එකක් තිබුණ එක මැෂින් එකේ එකක් නෙමෙයි, කටින් මැට් එකක්. ගොඩක් අය දැකලා ඇති. ඒකටත් මම වෙනම ඩස්බින් එකක් තියාගෙන ඉන්නවා. මේ මගේ පරණ මැෂින් එක. ඒකට මම දැන් දාලා තියෙන්නේ බටන් හෝල්, බර බොත්තම් කාසේ, ගැජට් එකක් ඒක. ඒකේ ලස්සනට බොත්තම් කාසෙත් කරගන්න පුළුවන්. මේ මගේ මිරර් එක, මේ මගේ පරණම ඩමි එක. මම මුලින්ම ගත්ත ඩමි එක මේක. ඊට පස්සේ මම ගත්ත අලුත් ඩමි එකක්. ඊට පස්සේ ඔය තියෙන්නේ මගේ සාරි ජැකට් බ්ලොක්, ඊට පස්සේ අයර්න් එක. ඊට පස්සේ ආය කස්ටමර්ලා ගෙන මැටීරියල් දාන කබඩ් එක. මේ තියෙන මගේ පොත් ටික. ඒ කියන්නේ මෙෂර්මන්ට් පොත්, බ්ලොක් අඳින මම කරපු කෝසස් වල පොත් ගොඩක් තියෙනවා මෙතන. මෙෂර්මන්ට් චාර්ට්, මුදල් ගැන පිළිබඳ ලියා තියාගන්න පොත්, ඒ සේරම මෙතන තියෙන්නේ. මේ මම කරපු සාම්පල් එකක්. මේ මගේ ලොකු කටර් මැෂින් එක. මේ රූල් සෙට් එක මම ඩරාස් එකෙන් ගත්තේ. ඒක ඇත්තටම හොඳ රූල් සෙට් එකක්. ඔය ගල් ටිකක් තියලා තින්නේ ගඩොල් ගල්, රෙදිවට බර තියන්න. මේ තියෙන්නේ මම එක ඩිසයින් වල ෆොටෝස් ගන්නකොට ගන්න මැටීරියල් එක. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක එක්ක